ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා Bitgain Academy එකට. ඔන්න ඉතින් අදත් මම ගෙනල්ලා තියෙනවා Pocket Option Trading Platform එකේ 100% winning rate එකක් තියෙන strategy එකක්. ඉතින් දිගටම මේ වගේ trading videos බලන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එකත් all කරලා තියාගන්න. මොකද අපි මේ වගේ video එකක් දාපු ගමන් ඒ වෙලාවම auto notification එක එන නිසා. එහෙනම් අපි යන් අපේ video එකට. හරි දැම්මන් ඉන්න මගේ පොකට ඔප්ෂන් account එකේ ඩිමෝ account එකේ තමයි මම ඉන්නේ. ඒක ඔයාලට පුළුවන් මේ විදිහටම account එකක් නැත්නම් account එකක් හදාගන්න මම link එක පල්ලෙහා description එකේ comment section එකේ pin comment එකක් විතර දාලා තියන්නම්. ඔයාලට ලිසියෙම ගිහිල්ලා registration එක වෙන්න පුළුවන්. හරි ඔයා ඩිමෝ account එකට ආවට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕන indicators ටික දාගන්න. ඉතින් මම මෙතන indicators තුනක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් indicators අපි මෙතන indicators option එකට ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාලට පේනවා මෙතන තියෙනවා ඇලිගේටර් ඉන්ඩිකේටර් එක මුලින්ම, ඊට පස්සේ ඕසම් ඔසිලේටර් එක, ඊට පස්සේ මෙතන තියෙනවා CCI ඉන්ඩිකේටර් එක. අන්න ඔය ඉන්ඩිකේටර්ස් තුන දාගන්න ඕන. ඊට පස්සේ ඔයා කරගන්න ඕන මේ ඉන්ඩිකේටර්ස් තුනේම ඉන්පුට් එක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන. මෙන්න මෙතන තියෙන පෙන්සිල් අයිකන් එක ඇලිගේටර් ඉන්ඩිකේටර් එකේ අන්න ඔක ක්ලික් කරගත්තට පස්සේ මම මේ දාගෙන තියෙන විදිහටම ඔයා දාගන්න ඕන මේ ඉන්පුට් ටික. මේ තියෙන විදිහටම මේ ජෝස් පීරියඩ් එක 13යි, ජෝස් ෂිෆ්ට් එක 5යි, ටීත් පීරියඩ් එක 8යි, ටීත් ෂිෆ්ට් එක 5යි, ලිප්ස් පීරියඩ් එක 3යි, ලිප්ස් ෂිෆ්ට් එක ඒකයි. ඔය විදිහටම වීඩියෝ එක පෝස් කරලා වා ගිහිල්ලා පොකට් ඔප්ෂන් එක ඔය ඉන්ඩිකේටර් එකේ ඉන්පුට් එක මාරු කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ස්ටයිල් එක. ස්ටයිල් එකට ගිහිල්ලා මම මෙතන ටීත් පීරියඩ් එක මෙන්න මෙතන ටීත් කියන එක මම මෙතන ඩිසේබල් කරලා තියාගන්නවා. ඊට පස්සේ මෙතන ලිප්ස් එකට ගිහිල්ලා මම මෙතන 2px දාගන්න ලයින් විත් එක. ඊට පස්සේ ජෝස් එකටත් ගිහිල්ලා මම මෙතන කලර් එක රෙඩ් කරගෙන දිනවා. ඊට පස්සේ ලයින් විත් එක 2px දාගෙන තිනවා. හරි මම මෙතන සේව් බටන් එක දීලා මම එනවා මෙතන ඔසම් ඔසිලේටර් එකට. ඊට පස්සේ එතන පෙන්සිල් අයිකන් එක ක්ලික් කරලා පීරියඩ් එක මම ෂෝට් පීරියඩ් එක දාගෙන තිනවා 1කට, ලොන්గ్ පීරියඩ් එකට දාගෙන තිනවා 100කට. ඊට පස්සේ ස්ටයිල් එකේ ඒ විදිහටම තියාගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා CCI ඉන්ඩිකේටර් එක. අන්න ඔතෙන්ට ගිහිල්ලා මේ පෙන්සිල් අයිකන් එක ක්ලික් කරලා පීරියඩ් එක මම දාගෙන තිනවා 24කට. ස්ටයිල් එකට ගිහිල්ලා මම මෙතන මේන් ලයින් එකේ පාට මාරු කරගෙන මං ඊ ලයින් එක 2px දාගෙන තියෙනවා. ඊට පස්සේ සාර්ථකව මේ විදිහට ඔයාලට ඇනලයිස් එක කරගන්න පුළුවන්. මම දැන් මාකට් එකක් තෝරගන්නවා ට්‍රේඩ් එකක් දාන්න. ට්‍රේඩ් එකක් දාලා ඉවර වෙලා මං කියන්නම් ඇයි මං මේ ට්‍රේඩ් එක දාගත්තේ, කොහොමද ඒ ඇනලයිස් එක මම හරියටම කරේ මේ ඉන්ඩිකේටර්ස් තුනත් එක කියලා. ඊට කලින් මම මෙතන මාකට් එකේ ටයිම් ෆ්‍රේම් එක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන. මම මෙතන ඩොක්ස් තුනට ගිහිල්ලා මම ඉස්සෙල්ලාම තියෙන ඔප්ෂන් එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතන ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා මම මෙතන දාගන්නවා ටයිම් ෆ්‍රේම් එක 2 මිනිත් වලට. මම මෙතන 2 මිනිත් වලට දාගන්නවා. 2 මිනිත් දාගන්න. ඊට පස්සේ ට්‍රේඩ් එකේ ටයිම් එක මෙන්න මෙතන තියෙනවා. මම මෙතන විනාඩියයි තත්පර 15ක ට්‍රේඩ් එකක් තමයි දාන්න යන්නේ. අපි බලමු කොහොමද ට්‍රේඩ් එක දාන්නේ කියලා. හරි මම මේ මාකට් එක තෝරගෙන තියෙනවා. මම මෙතනින් දාගන්න උන්න සෙල් ට්‍රේඩ් එක. දැන් මම කියන්නම් ඇයි මම සෙල් ට්‍රේඩ් එකක් දාගත්තේ කියලා. හරිද? දැන් ඔයාලට පේනවා මේ ඇලිගේටර් ඉන්ඩිකේටර් එකේ. හරිද? ඇලිගේටර් ඉන්ඩිකේටර් එකේ ට්‍රෙන්ඩ් එක මොකද්ද? ඔයා ඉස්සලම මාකට් එකේ බලන්න ඕන ට්‍රෙන්ඩ් එක. හරිද? මෙන්න මම මේ වගේ තැනකින් ගත්තාම මාකට් එක මොකද්ද වෙලා තියෙන්නේ? මාකට් එක එහෙම්ම සෙල් වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ මේ ඕසම් ඔසිලේටර් එකේ හරිද දැන් යන ඉන්ඩිකේටර් එකේ දැන් යන මේ රතු පාට ඉන්ඩිකේටර් එක ලොකු රතු පාට ඉන්ඩිකේටර් එකක් තියෙනවා. හරිද? ඒකෙන් අපිට පොඩි කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. මොකක්ද වෙන්නේ? මාකට් එක අපි දාන ට්‍රේඩ් එකේ තැන ඉඳන් මොකක්ද වෙන්නේ? පල්ලෙහාට මාකට් එකේ සෙල් වෙන්නේ කියලා. හරිද? ඒත් එකම අපිට බලා ගන්න පුළුවන් CCI ඉන්ඩිකේටර්. CCI ඉන්ඩිකේටර් එක මෙන්න මේ වගේ පොයින්ට් එක තිබ්බේ. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? මාකට් එකේ මෙන්න මේ වගේ පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා CCI ඉන්ඩිකේටර් එකේ සුදු පාට ලයින් එක. හරිද? ඔන්න ඔය විදිහට කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් අපිට හරියටම කොහොමද ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්න කියලා. හරිද? මම මෙතන තව පොඩි වෙනසක් කරගත්තා. මට කියන්න අමුතුකුණා. මෙන්න මෙතන මම ටයිම් එක වෙනස් කරගත්තා 2 මිනිත් වලට. හරිද? ඉතින් ඔයා මේ වගේ ට්‍රේඩ් එකක් දාගන්නකොට ඔයා ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන ටයිම් එක ගැන. හරිද? ගොඩක්ම අපිට මේ වගේ ටයිම් ෆ්‍රේම් එක හරිද 2 මිනිත් ටයිම් ෆ්‍රේම් එක අපි ට්‍රේඩ් කරනකොට ගොඩක්ම ටයිම් එක තමයි අපිට ගොඩක්ම වැදගත්. හරිද? ට්‍රේඩ් කරන්න යද්දි හරිද මාකට් එක හිස්ටරි එක අපිට ගොඩක්ම වැදගත් වෙනවා. හරිද? ගොඩක් වෙලා අපිට බලාගෙන ඉන්න තමයි අපිට තේරෙන්නේ මාකට් එක කොයි පැත්තටද යන්නේ, අපි කොයි වෙලාවද ට්‍රේඩ් එකක් දාන්න ඕන කියලා. අන්න ඔයා දැක්කයි ට්‍රේඩ් එක කොහොමද මම ප්‍රොෆිට් කරගත්තේ කියලා. හරිද? අන්න ඒ විදිහට ඔයා ට්‍රේඩ් එකක් දාගත්තා නම් කන්ෆර්මේෂන් තුනක්ම මෙතනින් ගන්න පුළුවන් ඔයාට. හරිද? ඔයාට පේනවා තව මේ ඇලිගේටර් ඉන්ඩිකේටර් එකේ ට්‍රෙන්ඩ් එක මොකක්ද වෙලා තියෙන්නේ? ට්‍රෙන්ඩ් එක යන්නේ පල්ලෙහාට. මේ කොළ පාට
ඉන්ඩිකේටර් එක යන්නේ පල්ලෙහාට. කොළ පාට ඉන්ඩිකේටර් එක පල්ලෙහාට යනවා කියන්නේ මාකට් එක මොකද්ද වෙන්නේ? මාකට් එක සෙල් වෙනවා. ඔන්න ඔය විදිහට කන්ෆර්මේෂන් අරගෙන ඔයා ට්‍රේඩ් දාන්න ගත්තා නම් ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම ඔයා දාන හැම ට්‍රේඩ් එකක්ම වගේ ප්‍රොෆිට් කරගන්න. හරිද? අපි දාන හැම ට්‍රේඩ් එකක්ම ප්‍රොෆිට් වෙන්නේ නැහැ. ඒක ඇත්ත. හැබැයි අපි කරන ඇනලයිස් එකත් එක්ක අපි මාකට් එකක් බලන් ඉන්න කාලය මත තමයි, හරිද? අපි ඒකට තේරෙන මත තමයි අපිට පුළුවන් ඉන්නේ මාකට් එකේ ට්‍රේඩ් එක දාන එන්ට්‍රිය මත, හරිද? කොහොමද ඒක ප්‍රොෆිට් කරගන්නේ කියලා. හරිද? එතකොට මාකට් එකේ හිස්ටරි එක බලුවම, හරිද? මේ මාකට් එකේ වාට පේනවා මෙන්න මේ වගේ හැරකින් ගත්තම ට්‍රෙන්ඩ් එක මොකද්ද? ට්‍රෙන්ඩ් එක සෙල් ට්‍රෙන්ඩ් එක. එතකොට දැන් ඉන්න හරියක් දෙක්ක වාට පේනවා මාකට් එක මොකක්ද වෙන්නේ යන්නේ. මාකට් එක සෙල් වෙන්නේ. මාකට් එක අප් වෙන්නේ නැහැ, මාකට් එක සෙල් වෙන්නේ. ඕසම් ඔසිලේටර් එකත් වාට පේනවා මාකට් එක සෙල් වීගෙන යන්නේ නේ. මාකට් එක සෙල් වීගෙන යන්නේ. හරිද? අන්න ඒ විදිහට වාට කන්ෆර්මේෂන් අරගෙන වාට පුළුවන් මේ වගේ ට්‍රේඩ් එන්ට්‍රීස් අරගෙන ට්‍රේඩ් අනිවාර්යයෙන්ම ප්‍රොෆිට් කරගන්න. හරිද? ගොඩක්ම වෙලා, හරිද? වාට හිස්ටරි එක මත තමයි මාකට් එක හිස්ටරි එක. හරිද? හිස්ටරි එකක් කියන්නේ මේ අතීතය. හරිද? මේ විදිහට හැදිලා තියෙන විදිහත් එක්ක තමයි අපිට පොඩි අවබෝධයක් එන්නේ කොහොමද දැන් යන ට්‍රෙන්ඩ් එකත් එක්ක ට්‍රේඩ් එකක් දාලා ප්‍රොෆිට් කරන්නේ කොහොමද කියලා. හරිද? ගොඩක් වෙලා ඉන්න තමයි, හරිද? මාකට් එකක් බලාගෙන ඉන්න අපිට තේරෙනවා කොහොමද මාකට් එකේ ස්ට්‍රක්චර් එක, මාකට් එක සෙල් වෙන්නද යන්නේ, මාකට් එක අප් වෙන්නද යන්නේ කියලා ඒක හරියටම තේරෙනවා. හරිද? ඉතින් අද කියලා දුන්න ස්ට්‍රැටජි එක ඔන්න ඕකයි. ඉතින් මේ ස්ට්‍රැටජි එක හරියටම හරි. අපි හරියටම මේ විදිහට කන්ෆර්මේෂන් අරගෙන ට්‍රේඩ් දාන්න ගත්තා නම් අනිවාර්යයෙන්ම ප්‍රොෆිට් වෙනවා. ඉතින් මේ වීඩියෝ කාට තේරෙන්න ඇති කියලා හිතනවා. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ වාට කමෙන්ට් එකක් දාලා ඕනම දෙයක් අහන්න පුළුවන්. එහෙනම් අපි අදට වීඩියෝ එක අවසන් කරමු.